කොහොමද ඉතින් හැමෝටම සුබ උදෑසනක් වීඩියෝ එක කොයි වෙලේ බලනවද කියන්න නම් දන්නේ නැහැ. මම නම් ඉතින් මේ උදේ නැගිට්ට හැටියේ තමයි. මගේ මල් ටික ඉතින් තාමත් පර නොවී තියෙනවා. ඉතින් ඒකටත් වතුර චුට්ටක් කියලා ඉවර වෙලා මම මේ හදන්නේ උදේට මම හැමදාම බෙහෙත් පෙති දෙකක් බොන්න ඕනේ. තයිරොක්සින් වලට තමයි මම බෙහෙත් බොන්නේ. ඉතින් මේක මම ජීවිත කාලෙම බොන්න ඕනේ. බබා හම්බෙන්නේ ඉඳි තමයි දැනගත්තේ. චෙක් කරලා බලද්දී ඉතින් ඒ නිසා මම හැමදාම මේ විදිහට බෙහෙත් පෙති දෙකක් හිස් බඩ බොන්න ඕනේ. ඉතින් උණු වතුර නම් ගොඩාක් බොන්න බෑ උදේට. වීදුරෙන් භාගයක් විතර කොහොම හරි චුට්ටක් බී ගන්නවා. මම මේ හදන්නේ ඕට්ස් වලින් ස්මූති එකක් හදන්න. ඉස්සෙල්ලම මම ඒ නිසා ඕට්ස් ටිකක් දාලා කිරි දාලා පොඩ්ඩක් පෙඟෙන්න තියෙනවා. මට මේක හදනකොට පැයක් විතර මේ ටික පෙඟිලා තියෙන්නේ. එතකොට කෙසෙල් ගෙඩියකුත් දාලා හැදුවාම හරිම රසයි. සීනි මුකුත් දාන්න නැතුව තමයි මම මේක හදන්නේ. ඉතින් හොඳට බඩ පිරෙනවා මේක බිව්වහම. ඒකත් ඔය විදිහට පෙඟෙන්න තියලා ඉතින් අද උදේට උයන්න තමයි මේ හදන්නේ. ඉතින් අද මඤ්ඤොක්ක මාළුවක් උයන්න තමයි හිතුවේ. කලින් දවසේ මාළු ඉව්වා අද දවසටත් එක්කම. ඒ එක්කම තව කොළ මැල්ලුමක් හදන්න හිතාගෙන ඉන්නවා. කොළ කිව්වට කොළ නම් ගොඩාක් නැහැ. ඒකට තව බෝංචි ටිකකුත් එකතු කරලා රසට හදන හැටි බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ওই විදිහට මඤ්ඤොක්ක ටික ඉතින් සුද්ධ කරගෙන හොඳට සෝද ගන්න ඕනේ. මඤ්ඤොක්ක මැල්ලුමත් ඉතින් හරිම රසයි. කොච්චි දාලා පොල් දාලා කොටලා කලවම් කරාම නම් අද නම් ඉතින් එහෙම කරන්න විදිහක් නැහැ. මඤ්ඤොක්ක ඉතින් ටිකක් පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මාළුවෝ යනවා නම් තම්බනවා වගේ නම් ටිකක් ලොකුවට තමයි කෑලි කපන්නේ. මඤ්ඤොක්ක මාළුව නම් ඉතින් එක එක විදිහට උයන රෙසිපි මගේ channel එකේ ඇති. අද නම් මම මේකට කහ විතරයි දාන්නේ. වෙන පහේ දාන්නෙත් නැතුව කිරට තමයි උයා ගන්න හිතුවේ. ওই විදිහට කෑලි ටික පොඩියට කපලා ඊට පස්සේ ලිපේ තියා ගන්නවා. ගොඩාක් වතුර එකතු කරගන්නත් එපා. සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක කෑලි මට්ටමට වගේ ආසන්නව එකතු කරගත්තාම ඇති. මොකද තැම්බෙන විදිහ අපි කියන්න දන්නේ නැති නිසා. ඊට පස්සේ මම හාල් ටික තියන්නේ. මට හැබැයි හාල් උයන්න නම් ගොඩක් වෙලා යන්නේ නැහැ. මල් ටික කරකේ වෙන නිසා විනාඩි 15ක් 20ක් යනකොට බත් එක ඉදෙනවා. රයිස් කුකර් එකේ තරම් වෙලාව යන්නේ නැහැ. ඒ නිසායි මම කලින් මඤ්ඤොක්ක ටික තියලා හාල් ටික ඊට පස්සේ තියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සුදු හාල් තමයි උදේට නම් තියන්නේ. මොකද පොඩි අය බත් ගෙනියනවා උදේට කනකොට ටිකක් අමාරුයි කවා ගන්න. රැට තමයි රතු හාල් අපේ ගෙදර උයන්නේ. රතු හාල් වලින් බත් වේලෙව්වහම කන ප්‍රමාණයත් කයිද නැද්ද දන්නේ නැති නිසා ඉතින් උදේ දවල් දෙකට ගොඩක් වෙලාවට අපේ ගෙදර සුදු හාල් තමයි මම ගේන්නේ උයන්න. මේකත් අර කැඩුණු සම්බා එකක්. ගොඩක් චූටි හාල. හරිම රසයි ඉතින් නිතරම නම් කන්න හොඳයිද කියන්න දන්නේ නැහැ. සම්බා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ටිකක් කොලෙස්ටරෝල් වගේ අයට කන්න හොඳ නැහැ කියලා කියනවා. ඉතින් අර ගොඩාක් ඇට ලොකු හාල් පුංචි අය කන්න කැමති නිසා තමයි මම ඔය වගේ දේවල් ටිකක් ගේන්නේ. මේ තියෙන ඉතින් කලින් දවසක උයලා ඉතුරු වෙච්ච ගෝවා කොළ ටිකක්. ඒ ටික මදි මැල්ලුම හදන්න. ඒ නිසා මං හිතුවා මට හම්බුණා ලපටි මඤ්ඤොක්ක ගත්ත තැනින්ම ලපටි බෝංචි ටිකක්. ඉතින් ඒනොත් ටිකක් එකතු කරලා රස මැල්ලුමක් හදාගන්න. බෝංචි මැල්ලුම හදන හැටිත් මං හිතන්නේ මං channel එකට දාලා නම් ඇති. ලපටි බෝංචි වලින් හැදුවාම ඉතින් හරිම රසයි මේකත්. උණුවෙන්ම කන්න තියෙනවා නම් ගොඩක් රසයි. මේ ගෝවා කොලත් අපේ හස්බන්ඩ්ලා ඔෆිස් එකෙන් ගෙනාපු වගේක්. එයාලගේ එහෙම එක එක එළවලු වවනවා. ඊට පස්සේ ස්ටෆ් එකේ අයට සල්ලි වලට ගන්න පුළුවන්. ආයෙත් ඒ සල්ලි වලින් පැලගෙන හල්ලා පොහොර ගෙනහල්ලා එහෙම වගා කරනවා. ඉතින් ඇත්තටම හරි පිරිසිදුයි. ගොඩක් වෙලාවට කාබනික පොහොර තමයි කාන්නේ. ඒ නිසා මට ඔය දෙතුන් පාරක් හදලා ඉතුරු වෙච්ච ගෝවා කොළ ටික විසි කරන්නත් දුකයි. ඒ නිසා මේ විදිහට හදන්න හිතුවේ. මේ විදිහට කලවම් කරලා හැදුවයි කියලා ඇත්තටම රස චුට්ටක්වත් අඩු නැහැ. හරිම රසට තිබුණා මැල්ලුම. තව ඕනනම් බෝංචි නැතිනම් කැරට් වගේ දෙයක්වත් මේකට එකතු කරන්න පුළුවන් හීනියට ලියලා. මේ මැල්ලුම ඉතින් චුට්ටක් අර අබ ටිකක් දාලා තෙම්පරාදු කරාම තමයි රස. ඒ නිසා මම බීලෝන සුදු ලුණු රම්පේ කරපිංචා ඔක්කොම ලියාගත්ත කලින්ම මඤ්ඤොක්ක මාළුවත් මම පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න හිතුවා. මොකද මම ඒක කහ විතරක් දාලා උයන නිසා මාළු මිරිසට උයලා තියෙන්නේ. එතකොට ලොකු අවුලක් නැහැ. ගැලපුම හොඳයි කියලා හිතෙනවා. ඔය විදිහට කොළ ටිකක් ලියලා බෝංචි ටිකක් හීනෙටම ලියා ගන්නවා. අර ගොඩක් වෙලා
ලිපේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ලස්සන කොළ පාට තීද්දිම අපිට මේක ලිපෙන් අයින් කරගන්නත් පුළුවන්. බෝංචිත් මම ගත්ත ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් ඉතුරු කළා. මොකද කොළවල ප්‍රමාණයට වැඩිය බෝංචි වැඩි වුණාමත් ඒක ගැලපෙන්නේ නැහැ වගේ කියලා හිතෙච්ච නිසා. මඤ්ඤොක ටික මේ වෙද්දි තැඹිලා තියෙන්නේ. ඉතින් ඒකට එපාර මම ලුණු දාලා අමිරිස් කරලා ක්‍රම්පි කරපිංචා ටිකක් එකතු කරනවා. කිරි ටිකක් දාලා ඉවර වෙලා. මේකට නම් ඉතින් මිටි කිරි ටිකක් එකතු කරගත්තේ. තව ගම්බිරිස් කුඩු චුට්ටකුත් එකතු කරනවා. අර සුදුම පාට නිසා පොඩ්ඩක් සැරගතියක් එන්න. ඔයගොල්ලන්ට කැමති නම් මේකට තව එකතු කරන්න පුළුවන්. මේ අබ ක්‍රීම් සමහර අය අර ඒ රසට කැමති. මම නම් එතකොට මඤ්ඤොකකේ මට රස වෙනස් වෙනවා. ඒ නිසා මම ওই විදිහටම උයා ගන්නවා. ඊට පස්සේ මේකට තෙම්පරාදු එකතු කරන්න තමයි හිතුවේ. මේ ටික කිරි ටික හොඳට නට්ටලා හොද්ද ටිකක් උපු වුණාට පස්සේ ඉතින් උදේට මේවත් කරන ගමන් ලෑස්ති වෙන වෙලාව ඇතිද කියලා සමහර වෙලාවට යාළුවෝ අහනවා. ඇත්තටම උයන එක ඉතින් මම ටිකක් හරි ආසාවෙන් කරන වැඩක්. ඒක මට වදයක් කියලා හිතිලා නැහැ. ඉතින් එතකොට ඒක මගේ channel එකටත් දාන්න පුළුවන් නිසා මම ඉතින් ඒක අර කරදරයක් නැතුව ආසාවෙන් කරන නිසා කාලය ඇති. මම ගොඩාක් උදෙන් ඇහැරෙන්නේ නැහැ ඇත්තටම. ගොඩක් වෙලාවට 5ට තමයි ඇහැරෙන්නේ. වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණොත් 4:45ට තව පැය කාලක් වැඩිපුර විතර ඇහැරෙනවා. එහෙම නැත්නම් ඉතින් මම කලින් ගොඩාක් ಜಾති ලෑස්ති කරලා තියන්නෙත් නැහැ. පොල් ටික ගාලා කිරි තමයි හදාගෙන තියාගන්නේ. ඔයගොල්ලෝ දැක්කනේ බෝංචි ටිකත් මම අර එවලේ නූල් ඇරලා සුද්ධ කරලා ගත්තේ. ඒක අර මට ගොඩක් වෙලාවට ආසාවෙන් කරන ඉඳලා ඊට ඉක්මනටත් මම වැඩ කරනවා. මම ඉතින් අර බෝංචි මේ මැල්ලුම හදාගන්නෙත් කලින් තෙම්පරාදුව දාගත්ත ඇතිලියමයි. එතකොට ආයෙ තව ඇතිලියක් ගන්න ඕනේ නැහැ කියලා හිතුණා. ඒකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ අබ සුදුලූණු රම්පේ කරපිංචා එකතු කරගන්න ඕනේ. අර එතකොට හොඳ සුවඳක් එනවා. මේකට කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරන්න අනිවාර්යෙන්ම මමත් දානවා මේකට. එතකොට හරි සුවඳයි අපේ මැල්ලුම. මේ ටිකක් තෙම්පරාදු වෙනකොට අපිට පුළුවන් අපේ අර කොළ ටිකයි බෝංචි ටිකයි එකතු කරන්න. මොකද පොල් ටික කලින් එකතු කරන්නේ නැත්නම් එතකොට පොල් ටික මැරවිලා වගේ අර කිරි රසක් නැතුව යනවා. ඒ නිසා මේ ටික චුට්ටක් විතර අර පොල් වලට වඩා ටිකක් තඹ ගන්න තමයි ඕනේ. බෝංචි ටිකත් ලපති නිසා ඒක අමුවෙන් උනත් කන්න පුළුවන්. ඒ නිසා විනාඩි 3-4ක් මේ ටික චුට්ටක් කලවම් කරගන්නවා. මම ලුණු චුට්ටකුත් එකතු කරගත්ත අර කොළවලට ලුණු ටිකක් මිශ්‍ර වෙන්න ඕනේ නිසා. ඊට පස්සේ පොල් වලට කහයි ලුණුයි ආයෙ එකතු කරලා තමයි මැල්ලුමට එකතු කරගන්නේ. ඉතින් මේක හදලා බලන්න හරිම රසයි. මම තව ගම්බිරිස් කුඩු චුට්ටකුත් එකතු කරා. ওই විදිහට තමයි ඉතින් අද අර පිරිමහගෙන ওই මැල්ලුම හදාගත්තේ. කොළ ටිකට තව වෙන කොළ එකතු කරන්න බැහැනේ ගෝවා කොළ හදද්දි. අපි සාමාන්‍යයෙන් වෙන කලවම් මැල්ලුම් වලදී නම් කොළ ಜಾති එකතු කරන අඩුපාඩුවට ගෝවා කොළ වලට මම සාමාන්‍යයෙන් එහෙම හදලා නැහැ. මම හිතන්නේ ඒක ගැලපෙනවයි කියලා. දැන් ওই විදිහට චුට්ටක් ඒ ටික තැඹුණාට පස්සේ පොල් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට තියෙන විශේෂ දේ තමයි ඉතින් මේක මලව ගත්තට පස්සේ අපි ඉක්මනට ලිපෙන් අයින් කරගන්න ඕනේ. දැන් මේ ඇතිලියෙම එහෙම නැත්නම් මේ තාච්චියෙම තිබ්බහම වෙන්නේ මේකේ අර තියෙන ලස්සන කොළ පාට නැතුව යනවා. පොල් ටිකත් මැලුණාට පස්සේ මම කරන්නේ වෙන ඇලුමිනියම් පිඟානකට හරි අර නිවෙන්න මොකක් හරි එකකට මේ ටික දාගන්නවා. එහෙම නැති වුණොත් අර ටිකක් තව මෙරිච්ච පාටක් වගේ නේද ලස්සන කොළ පාට ගිහිල්ලා නිකන් අර ගොම කොළ පාටක් වගේ එනවා. ඉතින් මැල්ලුමක හරි ලස්සනට තියෙන්නේ කොළ පාට තියෙද්දී දැන් කොළයි කහයි මේකේ ලස්සනටම තියෙනවා. ඕනම මැල්ලුමක් හදද්දී අනිවාර්යෙන් ලිපෙන් බෑවට පස්සේ අයින් කරගන්න වෙන භාජනයකට. එතකොට අර ඒකේ තියෙන ලස්සන පාට තියෙනවා. ඉතින් ඊළඟට ස්මූති එකක් මේ විදිහට හදාගන්න බැලුවා. දැන් හොඳට පෙඟිලා මගේ ඕට්ස් ටික. ඊට පස්සේ තව කිරි ටිකක් එකතු කරා. මොකද නැත්තම් අර උකු ගතිය වැඩි වෙනවා. බ්ලෙන්ඩර් වෙන්නේ බොන්න ප්‍රමාණයට වෙන්නේ. මේකත් මම ඉස්කෝලේ ගිහිල්ලාම බොන්න තමයි හදාගන්නේ. දැන් බිබී ඉන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මම මේකට තව කෙසල් ගෙඩියක් එකතු කරනවා. සීනි මොනවත් එකතු කරන්නේ අර පැන්රහ කැමති කෙනෙක් වුණා රටින් වගේ එකතු කරගන්නත් පුළුවන්. මේක මේ විදිහට හරිම අර කිරි රසයි ඕට්ස් වල තියෙන රසයි කිරි වලයි කෙසල් ගෙඩියේ බ්ලෙන්ඩ් කරගත්තාම හරිම රසයි. වෙන මොකුත් දාන්න ඕනේ මට නම්. ওই විදිහට ඒකත් දාගත්තා. එතකොට ඉස්කෝලේ ගිහලා කරදරයක් නැතුව නිදහසේ බොන්න පුළුවන්. බතු චුට්ටක් වෙන්න බෙදා ගන්න තමයි හිතුවේ. ඉතින් හැඳි දෙකක් වගේ එකත් වැඩි වෙයිද දන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම ලොකුවට කැවෙන්නේ නැහැ බත් නම්. කොච්චර කැම જાති වුවත්. ওই විදිහට ඉතින් මඤ්ඤොක්ක මාළුවයි මාළු කෑල්ලකුයි මම හදාගත්ත
කොළ මැල්ලුමයි, ඒ කියන්නේ බෝංචි දාපු කොළ මැල්ලුමයි මේ විදිහට බෙදාගත්තා. එහෙනම් ඉතින් ඊටු ටික වීඩියෝ කරන්න අද වෙලා මදි. පුංචි ඇත් එක්කම අද වෑන් එකේ යනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බුත් සරණයි. වීඩියෝ එක බලපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.